අපේ අප්පච්චිගේ අප්පච්චි පට්ට මන්තරකාරයෙකි. මාතර ගුරුකම් කප්පිත්තෙකි. ඒ මදිවට බලි තොවිල් වල අපූරු මූර්ති අමන අතහුරු සිත්තරෙකි. පොඩි ළමයින්ගේ බාලගිරි දෝෂය මම දැහින් දැක ඇත. ඒ මගේ නැගණිය කුඩා කාලයේදීය. වටපිට බලා ගැස්සී බය වී යටිගිරියෙන් කෑ ගසා හඬන ඈව නැලවීමට මුළු ගමම මිදුලට එකතු වූවත් ඈ ඇදීම නවත්තන්නේ නැත. අලුත් බතක් උයා ඇගේ උසට ඒ බත් වලින් අපූරු බබෙක් හදා යාතිකා මන්තර ගමක මතුරා සීයා වරුවකින් ඒ ලෙඩේ හොද කළ අපූරුව තවම මට විශ්මය ගෙනයි. ඒ දවස් වල ගමේ කොනකින් හෝ බෙර හඬක් නැසෙන දවසක් නැත. දැන් වගේ ගැටිස්සියන්ට නැටිලි නටන්නට ඒ කාලේ ඉඩ නැත. ගේ මුල්ලට කර හදන නිසා නටන නැටුමක් ඉතින් තොවිල් පළක විතරය. පිස්සියක් ආවේශ කරවද්දි තවත් තරුණ ගැහැණු දෙතුන් දෙනෙකු ආවේශ වීම අනිවාර්ය අතර ගුරුන්නාන්සේ නූලක් බැඳ ඔවුන් එක එක්කෙනාට තොවිලයට දිනවෙන් කරයි. ඉතින් ගමේ හැම සතියකම තොවිලයක් වරදින්නේ නැත. මේ තොයිල වලට ලී මැස්සක මහසොන් බලියක් ඇබීම සිරිතකි. ඒ වලස් මුහුණ සහලොම් පිරුණු පිරිමි ශරීරයක් සහිත අඩි 6ක පමණ මූර්තියකි. වර්ණ සියල්ල ගෙදර හදාගත් ඒවාය. මේ එබීම සඳහා හොද හුරුවක් සහිතයක් ඇදුරෝ අපේ පළාතේ ඕන ඇතරම් සිටි අතර අපේ සීයා එහි නායකයෙකි. තුන්මන් හන්දියක් සහ එහි යටින් දොලක් ගලන ලී පාලමක් සහිත මූසල පාට මංසන්දියක් මේ බලිය තැබීමට තෝරාගත් ස්ථානයයි. එහි බලියක් නැති දිනයක් නොමැති අතර ගැහැණු ළමයි තබා පිරිමි පවා ඒ ඉසව්වේ තනියම යාමට බියක් දක්වති. එකල මම 6 හෝ 7 හැවිරිදි විය වූ බව මගේ මතකයයි. චිත්‍ර ඇඳීමට උපන් හපන් මා මේ මහසොන් බලියට වශී වී සිටි සමයකි. එහෙත් කිසිම දිනක මන්තර ගුරුකම් වල හුළඟවත් වැදීමට අම්මා ඉඩ නොදෙන්නේ මා තුන්කුරුදුල් සේම ඇගේ හොරතල් දියණිය වූ නිසා අනතුරක් වේයි බියට විය යුතුය. පාසල් ඇරී ගෙදර පැමිණි මා බත් ටිකක් කෑමෙන් පසු පෙර අඹගස් යට ඇවිදිමින් වටපිට බලමින් ගත කළ දිවා කාලයකි එය. ඉර මුදුන් වී තිබූ අතර නංගී අතදරුවකු නිසා අම්මා ඈ සමග කාමරයේ විය යුතුය. මේ තමා හොඳම වෙලාව ඈතින් පේන මහසොන් බලිය නිදහසේ නැරඹිය යුතු හොඳම වෙලාව. අඩියට දෙකට වක්කඩවල ඇල දොළවල් නියර දිගේ මම එතන. අපේ අපූරු පාට උල්දත් ලේ පෙරෙන කට අතගාලත් බලන්න ඕන. ලොක්කියේ තාත්තගේ හඩින් මම දැහැනෙන් මිදුණෙමි. නුවගෙන එන තාත්තා අඩියට දෙකට මා අසලට පැන දෝතින්ම මා ඔසවා ගත්තාය. මම වඩාගත් තාත්තා පසුපස නොබලාම ගෙදරට දුවන්නට පටන් ගත්තාය. ඒ සැනින් තෙහේනේ සිටි සීයා ගෙදර පැමිණි අතර පොල් තෙල් පීරිසියකට දමා කහ කෑලි දෙක තුනක් කපා දමා තෙල් තවරාගත් ඇඟිලි මගේ නළලේ තබමින් වරුවක් මන්තර මැතිරුවේය. තකස්ගා ඇඟිලි අසුරු ගසමින් යකුන්ට අම්බානක බනිමින් බුදු ගුණ කියමින් නැටූ ඒ නාඩගමේ අවසානයේ මට අමතක මට නිින්ද ගිය නිසාය. වසු කාලයක තාත්තා මට පැවසූ පරිදි කුඹුරේ සිට මත්දහනේ ඔහු ගෙදර එන ගමන් නිකමට බලි තබන පාලම දිහා බලා ඇත. තාත්තා දැක ඇත්තේ මහසොන් බලියට ඇඟිලි තුඩින් ඉස්සී අතදික් කරමින් සිටින මගේ පිටුපසින් කළු ලොම් වලින් වැසුණු අඩි 6ක පිරිමියෙක් සිටගෙන සිටින අයුරුයි.